දැන් අපි මේ ස්වර්ණ භූමි එයාපෝට් එකෙන් තමයි බහලා ඉන්නේ. දැන් අපි මේ ඉමිග්‍රේෂන් එක පැත්තට යන ගමන් එහෙනම් අපි ගිහිල්ලා බලමු මොන විදිහටද යන්න තියෙන්නේ කියලා. බලමු මට එක්ස්පීරියන්ස් එක අලුත් ගිහලා බලමු. දැන් අපි බස් ටිකට් එක ගන්න ඕනේ. බස් ටිකට් එක ගන්න තියෙන්නේ මේ බලන්න මම පෙන්නන හැණි. ෆස්ට් ෆ්ලෝර් එකේ තමයි ඉන්නේ. ඔයගලන්ට බඩි කින්නක් වගේ ආවොත් ෆස්ට් ෆ්ලෝර් එකේ ෆුඩ් පොයින්ට් එකක් තියෙනවා. ඔයගලන්ට ඒකෙන් මොන හරි කාලා යන්න පුළුවන්.
ඒගොල්ලෝ එහෙම එන්න කියලා ඔයගලට උපදෙස් දෙනවා. ඉතින් විනාඩි 10කට කලින් මෙතනට එන්න තියෙන්නේ. අපිට ටිකක් වෙලා තියෙනවා. ඒකෙන් අපි චුට්ටක් ඇවිදලා බලමු. සිම් කාඩ් එකක් වගේ ගන්න ඕන නම් මෙතනින් ඔයගලන්ට සිම් කාඩ් එහෙම ගන්න පුළුවන්. අපි බස් එකේ පතායවලට යන්න ගමන ආරම්භ කරලා තියෙන්නේ. පතායවලට යන්න පැය දෙකමාරක් අතර කාලයක් ගත වෙනවා. හයිවේ එක හරහා තමයි අපි බස් එක පතායවලට යන්නේ. එහෙනම් යන් ගිහිල්ලා බලමු. සෙන්ට්‍රල් පතායවලින් මෙතන ඉඳලා අපේ හොටෙල් එකට යන්න කිලෝමීටර් 2ක වගේ දුරක් තියෙනවා. මේ තායිලන්ඩ් වල ෆේමස් ටැක්සි සර්විස් එකක් තමයි මොටෝසයිකල් ටැක්සි එක කියලා කියන්නේ. ඉතින් අපිත් හිතුවා මොටෝසයිකල් ටැක්සි එක යන්න. එහෙනම් අපිත් එක්ක ගිහිල්ලා බලමු. ෆයිනලි අපි පතාය සිටි එකට ආවා. එහෙනම් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. පතාය සිටි එක මොන වගේද, පතායවල නයිට් ලයිෆ් එක මොන විදිහටද කියලා අපි ඊළඟ vlogs වලින් අරගෙන එනවා. එහෙනම් අපේ channel එක subscribe කරන්න. See you again. Bye.